ඉතින් ආයිබෝන් ඔන්න අද අපි ආවා චීන කඩයකට කන්න. සිංගප්පූරුවේ තියෙන චයිනීස් කෑම කඩයක්. මේක බජට් වගේ යන එකක්. ඒ කියන්නේ අපිට ඕන දේවල් අපිට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ගන්න විදිහට තමයි ගාන ඇඩ් වෙන්නේ. ඉතින් අපි ඉන්නේ මේ හවුගන් කියන පැත්තේ. හවුගන්නේ. හවුගන් කියන පැත්තේ ඉන්නේ. ඉතින් මම පෙන්නන්නම් ආයේ කෑම එක. ඉතින් මේක මම ගත්තේ මෙතන තිබ්බ කඩේකින් මම ගත්තා. මේක පෝක් කරි එකක්. පළවෙනි පාර තමයි මේ චයිනීස් කඩේකින් පෝක් කරි එකක් විතර ගන්නෙ. මොකද ඒගොල්ලෝගේ එක එක විදිහට මෙයා කරලා දිනවා. ඊට පස්සේ මේක තියෙන්නේ ගෝවා. ඊට පස්සේ මේක තව මොන හරි ভেජිටබල් එකක් මොන හරි නිකන් නිමිති වගේ ඒකට නිමිති නෙවෙයි. ඉතින් බලමු try කරලා. ඊට පස්සේ මගේ යාළුවා ගත්තා මේ කෑම එක. මේ දෙකටම වුණා ඩොලර් 7.7 ගණන් නේ. 7.720ක් වුණා. ඉතින් try කරලා බලමු මේ කෑම කොහොමද කියලා. මෙහි අපිට ඕන දේ තෝරලා ගන්න පුළුවන් තියෙනවා ගොඩක් කරාට පෝක් ඊට පස්සේ චිකන් සහ සීෆුඩ් වර්ග තියෙනවා චිකන් කකුල් තියෙනවා එහෙම වෙරයිටි තියෙනවා රයිස් එක මේක නිකන් බජට් යන එකක් මෙහි ඉතින් ගොඩක් කරාට මේ වගේ කඩවල තමයි ගොඩක් කට්ටිය කන්නේ මොකද ගාණ ගොඩක් අඩුයි අලුත් කරි මේක නිකන් අර අපේ කරියක් වගේම දෙනවා එක. මේ පළවෙනි පාට තමයි පෝක් කරි එකක් කන්නේ. ඒ කියන්නේ මේ චයිනීස් කඩේ. ඉතින් සිංගප්පූරුවේ ට්‍රැවල් කරන්න යන කට්ටියට වගේ එහෙම මේක හොඳ ඔප්ෂන් එකක්. මොකද මෙහෙ නැත්තම් ගොඩක් තැන් වල කෑම සෑහෙන ගණන් එක ගණන් වලට දිනනවා. මේ වගේ කඩේකින් මේක දැන් දවල් කෑමක් විදිහට සෑහෙන ගොඩක් තියෙනවා සාමාන්‍යයෙන් ගොඩක් මේ චීන කඩවල කෑම මේ බත් දෙන්නේ නැහැ ගොඩක්. මේ මොනවද? ටෝපු වගේනේ. මේක මේ අර ගෝවා කරි එකේ තියෙන්නේ. පෝක් කරි එක නම් පට්ට. අපි මොනවා බොන්න ගත්තේ නැහැ මේ පස්සේ තමයි බොන්නේ මොනවාද. ඊට පස්සේ මේ කොළ జాතිය මේ මොනවද දන්නේ නැහැ ඉතින් මේ නිකන් තම්බල විතරයි වගේ නේ. ඔව්. තම්බලම ටෝස්ට් එකක් දාලා. ඒක රහයි වුණා. අනිත් එක තමයි මේ තියෙන කෑම එක එක දවස්වල වෙනස් වෙනවා. මේ පෝක් කරි එකේම කවදාවත් හම්බෙලා නැහැ. මේ එළවලු වර්ග නම් මේවා ගොඩක් වෙලාවට තියෙනවා. චිකන් කරි එකක් තියෙනවා ඒකත් රහයි.
මෙහෙ ගොඩක් මේ චයිනීස් කල වලින් කෑම ගන්නකොට බත් ගොඩාක් දෙන්නේ නැහැ. අර පොඩි නිකන් බත් කෝප්පෙන් එකක් තමයි දෙන්නේ. අපිට බත් වැඩිපුර ඕන නම් ඉල්ල ගන්න පුළුවන්. ඒක ලොකු ගාණක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කන්න පුරුදුලා ඉන්නේ බත් අඩුවෙන්. මෙහෙ. ඒ වගේම තමයි මෙහෙ ප්‍රෝටීන් මේ වැඩි මෙහෙ කෑම ඒ කියන්නේ මේ මස් වර්ග බිත්තර ගොඩක් ඔප්ෂන් තියෙනවා තෝරගන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. දැන් අපි ඉන්දියන් කඩේකින් හරි බංග්ලාදේශ කඩේකින් හරි ගිහිල්ලා කෑවොත් අපිට බත් ගොඩාක් දෙනවා. ඔන්න ඉතින් අපේ කෑම එක ඉවර කරා අපි මොනවත් නෑ මේකේ කටු චුට්ටක් විතරයි දෙන්නේ පට්ට රහයි. සිංගප්පූරුව try කරලා බලන්න. අපි දැන් මේ ප්ලේට් එක ගිහින් දෙන්න ඕනේ. මෙතනින් අපිට මේ ප්ලේට් තියලා යන්න බෑ. මේ හැම කඩේකම තියෙනවා මේ tray return point එකක් කියලා එකක්. අපි එකෙන් ගිහිල්ලා මේක තියන්න ඕනේ. මේ ගොඩක් තැන් වල කෑම මේ කාලා අපිට ප්ලේට් එක ඉතුරු කරලා යන්න බෑ. අපි tray එක return කරන්න ඕනේ මෙන්න වගේ. tray return area එකක් තියෙනවා. මොනවද තිබ්බා මෙතන ඉන්න කට්ටිය අස්කර. ඉතින් ඔන්නම තමයි මේ අපේ ලන්ච් එක්ස්පීරියන්ස් එක අද සිංගප්පූරුවේ. මේවා ඉතින් බජට් කෑමදී අපි මේවා තමයි වැඩිපුර කන්නේ නේ. මේ මොකද හැමදාම කනකොට මේ වගේ බජට් කෑම තමයි කන්න පුරුදුලා ඉන්නේ. මොකද ඒක අනික රහයි ගුණයි මේ ලොකු අවුලක් නැහැ. මම කාලා හුරු වෙලා චයිනීස් කෑම. චයිනීස් කෑම වල ඒවත් ගොඩක් රහයි සමහර ඒවා දෙනවා කන්න බෑ තනියට රහයි නේ. ඉතින් අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සියලු දෙනාටම ජය වේවා.